ඔය දවස්වල අර පැත්තේ ඉන්න අර කුලියට කහින ඇමති මේ දවස්වල කනස්සල්ලෙන් ඉන්නේ බෙල්ල කඩන් වැටලා බෙල්ල සාක්කුවේ. ඒ වුණත් මම දැක්ක විපක්ෂයට කියනවා නිර්මාණශීලී වෙන්නලු. ඔයගොල්ලෝගේ පැත්තේ ඉස්සර හිටපු එක්කනේ. නිර්මාණශීලී වෙන්නලු. මම යාට කියන්න ඕනේ ගරු ඇමතුමා තමුන්නාසේ නිර්මාණශීලී. තමුන්නාසේ නිර්මාණශීලී හින්දා තමයි પાස්පෝර්ට් දෙකක් හදාගත්තා. තමුන්නාසේ නිර්මාණශීලී හින්දා තමුන්නාසේ වාඩි වෙන්න හිතට අමාරුද? වාඩි වෙන්න. බයිලා කියන්නේ නැතුව වාඩි වෙන පිස්සා. මේවා අහගන්නවා. තමුන්නාසේගේ ඒ හිඟන කතා කියපු පිටියට උත්තර දෙනකොට තමුන්නාසේට අමාරුද? වාඩි වෙලා අහගන්නවා. පිස්සෙක් වගේ දොළවන්න නැතුව. ඊට පස්සේ උප්පැන්න දෙකයි. එක උප්පැන්න එක නෝන වැඩුමල් අනිත් එකේ මහත්තයා වැඩුමල්. මුන්ට කුලප්පු වෙනවා මේවා කියනකොට. බත් ගොට්ට ගහගෙන බඩගෝස්තරයේ දේශපාලනය කරන්නේ මුන් කුලප්පු වෙනවා. ඊළඟට මම යාට මතක් කරලා දෙන්න ඕනේ JVP එකේ කොල්ල විනාඩියක් දෙන්න. විනාඩියක් JVP එකේ කොල්ල කට්ට කාලා ඔය යෝධයා දේශපාලනයට ගෙනාවා. ඒකෙන් තමයි චරිතයක් උනේ. කලි සමාධියෙන් ඉගෙන ගත්තේ ඒකෙන් තමයි. ඊට පස්සේ මෙතන ඇවිල්ලා JVP එකේ කට්ට කාලා මෙතන බඩගොස්තරේ දැක්කා, පගාව දැක්කා, අල්ලස දැක්කා. මූ පැන්න අනිත් පැත්තට. ඒවා තමයි නිර්මාණශීලී වැඩ. එයා කරපු නිර්මාණශීලී වැඩ. ඊළඟට නිවාස හැදුවා. කොහෙද යන පිස්සු හරකෙක් කෑ ගහනවා මෙතන. පිස්සු හරකා තප්පුලන්න එපා. පිස්සු මීහරකා. ඊට පස්සේ නිවාස හැදුවා. නිවාස හැදලා මධ්‍යම පන්තියට කියලා නිවාස ටික බෙදලා දුන්නා. අයියට දුන්නා, නෑදෑයන්ට දුන්නා, නෑනට දුන්නා, මස්සිනාට දුන්නා. මේකට හම්බෙලා නැහැ. ඒකයි මේ කෑ ගහන්නේ. ඊළඟට අපි දැක්කා ආණ්ඩුවට ඉඳලා ඉන්න පොඩ්ඩක් අහනවා. ආයෙත් කියනවා මට විනාඩියක් දෙන්න. ඊළඟට කියනවා ආණ්ඩුවට පොඩ්ඩක් ගහලා බොරුවට අතන මෙතන. ඊළඟට කියනවා අපි මේ කියන්නේ මේ ආණ්ඩුව හදාගන්නලු. අනිවාර්යෙන් ආයෙත් පස්සේ ඇවිල්ලා දෙකට නැවිලා පෙන්දා වගේ අත උස්සනවා මෙතන බොරුවට කහිනා වටේ. අපි දකිනවා නැට්ට කකුල් දෙක අස්සේ ගහගෙන තමුන්නාසෙක් ගහ ගන්නවා නැට්ට කකුල් දෙක අස්සේ. කොහේ යන කාලා කොහේ යන හාල් පාළුවේද මේක? උඩ දැන් නලියනවා. උඩ මේවා කියනකොට අහගෙන ඉන්න බෑ. ඊළඟට අපි දන්නේ පොලිස් සමිතියට වචනයක් කියන්න ඕනේ. ඔබතුමා මිලේනියම් සිටි ප්‍රශ්නය ගැන කතා කරා. මම මේ මිලේනියම් සිටි සිද්ධිය වෙනකොට මම යාපනයේ අඤ්ඤාපති. මම එතකොට ජර්නල් කෙනෙක්. එතෙන්දී ඇත්ත වශයෙන්ම තිබුණ කොළඹ සේෆ් හවුස් එකක්. ඒකේ කිව්වා දිගදුර විහිදුම් කරන අවියවුදයක තිබ්බ කියලා. ඒක අමූලික බොරුවක්. හමුදායේ බුද්ධියංශ කවදාවත් දිගදුර විහිදුම් කරේ නැහැ. කොළඹට RPG ගේන්න ක්ලේමෝබෙම්බ ගේන්න අවශ්‍ය නැහැ. ඒවා කරේ විශේෂ බලකාය. එතන ඒවා තියාගෙන හිටපු එක යම්කිසි හමුදායේ ජේෂ්ඨ නිලධාරියෙක් කරපු අයථා වැඩක්. ඒක රජයක් පිටින් දාලා මඩ ගහන්න මේගොල්ලෝ හැමදාම හැදුවා. ඒ වෙලාවේ මේ රණවිරු පාවා දීම් වගේ ඒක විකුණලත් ඒ වෙලාවේ තිබුණ රජයේ පෙරලාට ක්‍රියා කරා. නමුත් මිලේනියම් සිටියේ හිටපු අත්අඩංගුවට ගත්ත එක මම රණවිරුවෙක් කැඩියට කියනවා. ඒක කිසිම නීති විරෝධී සිද්ධියක් ඇතර උනේ නැහැ.